පිරිමි ආදරය කරන්න ගත්ත මුල් කාලේ හරිම ආදරණීයයි. තමන්ගේ පෙම්වතිය තේරුම් ගන්න උත්සාහ කරනවා. කැමති පොඩි දෙයක් හරි ලබා දෙන්න උත්සාහ කරනවා. පුළුවන් හැම වෙලාවෙම ඇය එක්ක ඉන්නවා. කොටින්ම කටහඬින් පවා අඳුර ගන්නවා ඉන්නේ ප්‍රශ්නෙක කියලා. ඔයා මොකක් හරි අවුලකින් නේද ඉන්නේ? කියන්න මට. ඔන්න ඔය වචනෙත් ඇති ගෑනුන්ට ගෑනු හරි ආසයි තමන් ගැන හොයලා බලන පිරිමින්ට. එහෙම කෙනෙක් ලැබුණම ගෑනු ජීවිතේම කරගන්නේ මනුස්සයාව. හිතේ ඉන්නේ මේ මිනිහා විතරයි. හැබැයි ගොඩක් පිරිමි රිලේෂන්ෂිප් එක පරණ වෙන්න පෙන්වතියට දෙන අවධානය ටිකින් ටික අඩු කරනවා. මම බිසි. ඔන්න ඔය උත්තරේ දෙන්න පටන් ගන්නවා. හැබැයි ගෑනු දන්නවා ඒ කියන්නේ බොරු. කලින් මොන වැඩේ තිබ්බත් හොයලා බලන මනුස්සයා ඇයි දැන් මෙහෙම? ඔයාට දැනෙනවා ආදරේ අඩුයි කියලා. අවධානය අඩුයි කියලා. මොකද ආදරේ ඉල්ලන ගෑනුන්ට ඒක තදින්ම දැනෙනවා. ඔන්න සල්ලි පස්ස යන ගෑණියෙක්ට නම් දැනෙන්නේ පිරිමියාගේ සාක්කුවේ සල්ලි අඩු වෙනවා නම් විතරයි. ඔතනදි ගෑනු රණ්ඩු වෙන්න ගන්නවා. ඔයා ඉස්සර මෙහෙම නෑනේ. ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ? ඔයාට වෙන කවුරු හරි ඉන්නවද? ඇයි ඔයා මගේ කෝල් වලට ආන්සර් කරන්නේ නැත්තේ? ඔහොම ආදරේ ඉල්ලලා රණ්ඩු කරන ගෑණියෙක් ලබන්න මිනිහෙක් පින් කරන්න ඕනි. ගෑණියෙක් අවධානය ඉල්ලලා රණ්ඩු කරනවා නම් ඒකේ තේරුම මේ ගෑණිට ඉන්නේ ඒ මිනිහා විතරයි කියන එක. වටේම කොල්ලෝ තියන් හුරතල් වෙන එකියක් නම් කොල්ලා මාසයක් මැසේජ් නොකරත් ගණන් ගන්නෙ නෑ. එකෙක් මාත්‍යෙම නැහෙන නිසා තමයි ඒකි මැරෙන්න හදන්නේ. තේරුම් අරන් ජීවත් වෙන්න. එහෙම ගෑණියෙක් නම් නැති කරගන්න එපා.